හැලෝ කොහොමද කොල්ලෝ ටිකට ඔන්න අදත් මන් වෙනද වගේම සුපිරි ග්ලිච් ෆයිල් එකක් ගෙනාවා. ඉතින් මේකේ තියෙන්නේ සුපිරි කිට් ටිකක්. ඉතින් මේ ෆයිල් එක දාන්න කලින් කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ ෆයිල් දැම්මහම ඔයාගේ account එක බෑන් වෙන්නේ නැහැ. ඒත් ඔයාගේ account එක hack pool වෙන්න පුළුවන්. ඉතින් මේ hack pool වෙන්නේ නැති වෙන විදිහට මේ ෆයිල් පාවිච්චි කරන විදිහ මන් ඉස්සෙල්ලා වීඩියෝ එකක ගෙනාවා. ඉතින් ඔයා අලුතෙන් මේ ෆයිල් දාන්න හදන කෙනෙක් නම් ඒ වීඩියෝ එක බලන ලින්ක් එක මන් පළවෙනි කමෙන්ට් එකේ දාලා ඇති. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම මේ ෆයිල් එක දාන්න කලින් මේ DJ අලෝක්ගේ අලුත් කෙනාවයි මෙන්න මේ දෙකේ ෂොටි ඉවෝ ගන් එකේ ඉමෝට් එකයි ඩවුන්ලෝඩ් කරලා ඉන්න. ඉතින් ඒකට හේතුව අපි දාන ෆයිල් එකේ තියෙන කිට් එක වැටෙන්නේ මේ මන් කිව්ව කැරක්ටර් එකේ කිට් එකට. ඔයාලා දැන් මේ ෆයිල් එක මන් පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. දැන් මේ සෙඩ් අචීවර් ඇප් එක දාගන්න. ඒකේ මේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකෙන් මේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක හොයාගන්න. දැන් මේක උඩ ඔබලා මේ එක්ස්ට්‍රැක්ට් here කියන එක දෙන්න. දැන් උඩටම ෆෝල්ඩර් එකක් එයි මේ නමින්. ඒක ඇතුළට යන්න. ඉතින් මේ මන් මුලින් කිව්ව කැරක්ටර් එකට ස්කින් ගොඩාක් තියෙනවා මේ ෆයිල් එකේ. ඔයාලා කැමති එකක් දාගන්න. මන් ඒ වගේම දෙකක් දාලා පෙන්නන්නම්. ඉතින් මන් දැන් පළවෙනි ස්කින් එක දානවා. ඉතින් මේ ෆෝල්ඩර් එක ඇතුළට යන්න. දැන් මෙතන තියෙන ෆෝල්ඩර් දෙකෙන් ඔයාලගේ ගේම් එකට ගැලපෙන එක තෝරලා කොපි කරගන්න. ඒක මන් යන විදිහට ගිහින් මෙතනට එන්න. දැන් මේක මෙතනට පේස්ට් කරන්න. දැන් මේ විදිහට රීප්ලේස් කරන්න කියලා මැසේජ් එකක් එයි ඒකේ. මේ හරිය දාලා රීප්ලේස් කියන එක දෙන්න. දැන් මේක දැම්මා. දැන් ගේම් එකට ගිහින් බලමු. මේ බලන්න. ඉතින් මේ කැරක්ටර්ගේ ඇනිමේෂන් එකත් වෙනස් වෙලා ඉස්සලා තිබ්බ ඇනිමේෂන් එක වෙලුවට තියෙන්නේ දෙකේ ෂොටි ඉවෝ ගන්න එකේ ඉමෝට් එක. ඉතින් මේ ෆයිල් එක නම් වීඩියෝ එකක් එහෙම හදාගන්න පට්ට වටින එකක්. ඉතින් මේ වගේ ඒවා තව ගොඩාක් ගෙනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි අදට යනවා.